දිගුනි හෙළියාවකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කලකට අමතක නොවන තරඟාවලියක් ආරම්භ වීමට නියමිත ඒ බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ ඉතින් 2025 වර්ෂයට අදාළ ශ්‍රී ලංකාවට හමු වූ පූර්ණතම තරඟාවලිය තමයි මේ ආරම්භ වන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ජුනි මාස 17 වෙනිදා සිට ජූලි මාස 16 වෙනිදා තෙක් පුරා මාසයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව තුල විවිධ ක්‍රීඩාංගණවල තරඟ රටා තුනෙන්ම නැත්නම් තරඟ ආකෘති තුනෙන්ම තරඟ 8ක් පැවැත්වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 3ක් සහ T20 තරඟ 3ක් යන මෙම තරඟ ආකෘති තුනෙන්ම තරඟ 8ක් මෙම මාසයකට ආසන්න කාලය තුල ශ්‍රී ලංකාව තුල විවිධ ක්‍රීඩාංගණවල පැවැත්වෙනවා. ඉතින් නැවත ශ්‍රී ලංකාවට ක්‍රිකට් සැනකෙළිය උදා වුණා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් ඉතිහාසයේ පොඩ්ඩක් අපි ආරවුසලා බලද්දී තරඟ 26ක් ක්‍රීඩා කරලා තියෙනවා. තරඟ 26කින් තරඟ 20කම ජය හිමි අරගෙන තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් තරඟ 5ක් ජය පරාජයෙන් තොරව නිමා වෙලා තියෙනවා. එක් තරඟයක් පමණක් බංග්ලාදේශ කණ්ඩායමට ජය ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙම තරඟවල සවිස්තරාත්මක තොරතුරු බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් ඉහළ තැනක තමයි රැඳී සිටින්නේ. ඉතින් කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම උනත් මෙම තරඟාවලිය හොඳින් ක්‍රීඩා කරයි. මොකද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කියන්නේ දැන් කලක පටන් ඉතාමත් ප්‍රවේගකාරීව නැත්නම් කලහකාරී ලෙස ක්‍රීඩා පිටිය තුල හැසිරෙන පසමිතුරන් කිව්වොත් හරි. ඉතින් මේ තරඟාවලිය ඉතාමත් ප්‍රවේගකාරී තරඟාවලියක් වෙයි. ඉතින් හැම තරඟයක්ම හැම මොහොතක්ම ඉතින් මග අරගන්න නැතුව අපේ ක්‍රිකට් නාලිකාවෙන් ඔයාලට සවිස්තරාත්මක තොරතුරු වීඩියෝ වශයෙන් ගෙනත් දෙනවා. ඉතින් අනිවාර්යෙන්ම අමතක කරන්න එපා අපිව subscribe කරන්න. ඉතින් පහලින් තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. අපේ අලුත්ම වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි දැන් මේ වෙද්දි දන්නවා 18 දෙනෙක්ගෙන් සමන්විත ටෙස්ට් සංචිතය නැත්නම් මූලික සංචිතය නම් කරලා හමාරයි. ඉතින් ඒ වගේම තමයි ඇන්ජලෝ මැතිව්ස් කියන ඒ ක්‍රිකට් පුරා වෘත්තයේ නික්මේ යමත් ප්‍රථම තරගයේදී සිද්ධ වෙන ඉතින් ප්‍රථම තරගයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් 17 වෙනිදා ආරම්භ වීම නියමිතයි. දෙවන තරගයේ 25 වෙනිදා SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් තමයි ඉතාමත් කලකට පස්සේ තමයි SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයට ටෙස්ට් තරගයක් නැත්නම් ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් හිමිවන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ප්‍රථම තරගයේ පිළිබඳ අවධානය යොමු කරද්දී ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල කියන ඒ ඉතාමත් පැරණිතම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයනුත් එම තරඟ දෙකට ක්‍රීඩා කරනවා. ඉතින් පැතුම් නිස්සංක, වසන්ත ෆර්නෑන්ඩෝ, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් කියන ඒ නව ක්‍රීඩකයන් වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනාත් ක්‍රීඩා කරනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම 18 දෙනෙක්ගෙන් යුත් මූලික සංචිතය පිළිබඳ අවධානය යොමු කරද්දී ප්‍රභාත් ජයසූරිය සමග සහාය පන්දු යවන්න ලෙස ක්‍රීඩා කරපු රමේෂ් මෙන්ඩිස්ට සහ නිශාන් පීරිස්ට සිය ස්ථානය අහිමි වීමේ අවධානමක් තියෙනවා. ඉතින් ඔහු වෙනුවට දේශීය ක්‍රිකට් පිටියේ මේ දිනවල ඉතාමත් හොඳින් ක්‍රීඩා කරපු දඟපන්දු යවන්න දෙදෙනෙකු වන පවන් රත්නායක සමගින් තරිඳු රත්නායකව සංචිතයට එක් කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු මේ රත්නායක දෙදෙනාගේ සුසංයෝගය සහ ප්‍රභාත් ජයසූරියට කොහොම උපකාරයක් වෙයිද කියලා. ඉතින් ඒ වගේම තමයි ටෙස්ට් සංචිතය පිළිබඳ අවධානය යොමු කරද්දී සුපුරුදු පරිදි නායකත්වයේ ධනංජය ද සිල්වාට, පැතුම් නිස්සංක, ඔසන්ත ෆර්නෑන්ඩෝ ඉතින් ප්‍රධාන වශයෙන්ම ආරම්භක පිතිකරන් වශයෙන් ලහිරු උදාරට ඉනිම ආරම්භ කිරීමට විශේෂයෙන්ම ඉඩකඩක් ඇති. මොකද දිමුත් කරුණාරත්න මේ වෙද්දිත් ටෙස්ට් දිවියට සමවරන් ඉවරයි. ඉතින් සොනාල් දිනෝෂ ඒ වගේම තමයි පසින්දු සූරිය බණ්ඩාර කියන දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතාව දැක්වූ නාවක ක්‍රීඩකයන් 5 දෙනෙකුටම තාමත් හොඳින් අවස්ථා හිමි වෙලා තියෙනවා තම ප්‍රථම මංගල ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කිරීමට. ඉතින් අනිවාර්යයෙන්ම මිලාන් රත්නායක, ලහිරු කුමාර, විශ්ව ෆර්නෑන්ඩෝ සමගින් අසිත ෆර්නෑන්ඩෝ කියන වේගපන්දු යවන්නන් සිව් දෙනා සිටිනවා. ඒ වගේම තමයි වසර 6කට පමණ ආසන්න කාලයකට පසුව අකිල ධනංජයව සංචිතයට එක් කරගෙන තියෙනවා. ඉතින් ඒක ඉතාමත් හොඳ කාරණයක් වේවි. ඉතින් අකිල ධනංජය හටද ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා සිය සුපුරුදු දක්ෂතා නැවතත් ක්‍රීඩා ලෝලීන්ට ඔප්පු කිරීමට. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම තරඟාවලියේ සවිස්තරාත්මක තොරතුරු දැනගන්න අවශ්‍ය නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. පහලින් දෙන bell එක click කරන්න. අනිවාර්යෙන් comment එකක් දාන්න යන්න. එහෙනම් ඉතින් අතර ගිහින් එන්න